උතරනුත් ආව නේද කියලා මතක් වුණා. විනාශයි ඔක්කොම විනාශයි. අයිබෝවන් ඉතින් කොහොමද අලුත් අවුරුද්ද කරා දෙවනි බ්ලොග් එක මාස 4කට විතර පස්සේ නගින පළවෙනි හයික් එක තමයි නගින්න යන්නේ පළවෙනි කැම්පින් එක මේ අවුරුද්ද කරන පළවෙනි කැම්පින් එක මායි අපේ හිමාංශය ඉන්න බයිසිකලේ අපි යන්නේ අද හිනිදුම කන්ද නගින්න වැඩි කවුරුත් නගලා නැහැ අර කන්ද ඔයාලට අදින් පේන අන්නේ කන්ද නගින්න තමයි අපි යන්න හදන්නේ ඒ අතින් ඔයාලට ලස්සනට පේනවද මේ ගලා බහින්නේ ගින්ගම් කොමලිය මේ ටිකේ මේ ලාවට වගේ වැස්ස තිබ්බේ අදත් ඇහි අඳුර තියෙනවා රෑ වෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ අපි ඉක්මනට ගිහිල්ලා නගින තැනදී කතා කරමු අද අපි මග පෙන්වන්න තමයි මේ ඉන්නේ විබෝධ ලක්ෂිත අපේ ට්‍රේල් එක නම් ආරම්භ කරා හරියට මේ කන්දරට හැතරම කිව්වොත් පාරක් නැහැ මේ ඒත් ඉතින් සාමාන්‍යයෙන් දොලක් පටන් ගන්නෙ කන්දක් මුදුරෙන්නේ මේ දොල පටන් ගන්නෙත් ඒ කන්ද මුදුනේ මේ ඔයාලට කියන්න බැරුණානේ මෙතෙන්ට එන පාර කොහොමද කියලා මෙතෙන්ට එන පාර ඇවිල්ලා තවලම උඩුගම තවලම මේන් රෝඩ් එකේ ඇවිල්ලා හිංගල්ගොඩනේ හිංගල්ගොඩ පාලම ගාවෙන් අතුරට යනවා අතුරට ඇවිල්ලා තමයි මේ 12 හම්බෙන්නේ මේ 12 දිගේ උඩට තමයි අපි නගින්නේ ඉස්සරහට කියලා කතා කරමු මේ මාසගේ බූට් එක ලිස්සනවා ඒක නිසා මේ අපි ගලවනවා මේ මාසගේ බූට් එක හැබැයි පුතේ කොඩැලලා අම්මට සිරියෙන්නේ ගියා හදයිද ඌඩල්ල කියන්නේ අයි මේ දවස් ටික රැස්සනේ හොඳටම සක්‍රිය වෙලා තියෙන්නේ ඒක නිසා අමාරු වෙයි වැඩි බලමු අපි ඉස්සරහට යන්න මෙතන තියෙනවා අර ලස්සන පූල් එකක් වගේ අයිටම් එකක් මම කොඩොල් ගාවෙන්නේ නැහැ කම්මලා තියෙන ගත්ත නේද මෙතන තියෙනවා පූල් එකක් වගේ එකක් අපිට මෙතන එන ගමන් නාන්නත් පුළුවන් එන ගමන් අපි මෙතන නාමු මේ දවස් ටිකේ වැස්සත් එක්ක දොළදිය පොඩ්ඩක් වැඩිපුරත් එක්ක ඇවිල්ලා තියෙනවා. දවස් ටික උඩ ඉඳන් පල්ලෙහාටම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් කෙලින්ම ඇඩ්වෙන්චර් සීන් එකක් තියෙන්නේ. දැනුත් අපිට වස්සක් සෙට් වුණොත් මේ වගේම ගහන් යන්න පුළුවන් 12ක් අපිට සෙට් වෙන්න පුළුවන්. හිතට වැඩි අයික් එක අමාරුයි නේ. යාද?
හරි හරි කෑ ගන්නද යන්නේ. ඔබ කූඩැල්ල බලාපොරොත්තු වෙන්නේ. අර කූඩැල්ලෙන් දකින්න තු සංකා වගේ දෙමාෂ. තියෙනවනේ. මෙතන යමන්නේ. అవునా ඉතින් හොඳටම අමාරු. මේ තාම පටන් ගත්ත විතරයිම. තාම උඩට යන්න තියෙනවා කෙලින්ම කඹ දාලා නගින්න යන ලයින් එකේ නම් තියෙන්නේ. දකින්නට අපි නගවලා බට වගේක් තිබ්බා. ඔය බලන්නද මොනවද මේ බට කියලා නේද? මේ පල්ලෙහා ගම්මානෙට වතුර දෙන්නේ මේ දොලෙන් තමයි. මේ මෙතනින් එකක් තියෙනවා පිරිසුදු වතුර මෙතන. අර අතරින් බට දාලා තමයි පල්ලෙහාට ගන්නෙ. අතර මේ බට අර සම්පූර්ණයෙන් ලොකු බටේ නෙමෙයි මේ බටේ අතර ලොකු තැනට වහලා ඊට පස්සේ පොඩි හිල් ගහලා නැත්නම් මාළු යනවනේ ඊපස්සේ. මාළු වෙනවනේ ඒක. හරි තාක්ෂණික විදියට කරලා තියෙනවා වැඩි. ඔබට මෙතනක් තියෙනවා ලක්ෂණ දියපහරක්. සෙල්ලන්නේ. ගන්නවද මේක? හා? අම්මට කොත්. ඔය තමයි කටේ කියන්නේ. Apa yang mun? Masuk nam batak kahula. Ini batik ada hari ni ada. Ini hatawari? Mana? Hatawari විශේෂ apa? Hatawari ni, saya kanda pun nabe. Batik lisai. Lebih depan. Alright. Daun? Yang mana daun? Saya larang ini. Iya kan? Awak udah meter set tu kan? Kotoran kaya ada di sini. ඔයාලා මේ බෙරළිය කියලා ශාක වර්ගයක් අහලා තියෙනවද? බෙරළිය සාමාන්‍ය ව්‍යංජන හදන අපේ අම්මලා එහෙම. හරිම රස කෑවා. ඒ වගේම හොඳ ගුණයි. මෙන්න මේ ගහින් තමයි බෙරළිය හැදෙන්නේ. මෙන්න මේ ගහ. මෙන්න මේ ගස්වල තමයි බෙරළිය හැදෙන්නේ. ආර මම නිකන් අපේ පිටිපස්ස වෙන්නන්නම්. ඕන්න අර පේවා මේ තදි ගල් ගොඩේ තමයි අපි මෙච්චර වෙලා ආවේ. ඒ වගේම ඊට හපන් ගල් ගොඩක් තමයි මෙතනින් උඩට තියෙන්නේ. අර පේනවනේ
ආයිති කූඹි වගේ නගින්නේ. ඔය සිතේම නම් මම විහිළු කරලි වල දැන් මට නග ගන්න බැරි වෙද්ද දැල්ල. අපිත් නගිමු. Aku lisan dia. Nah ini abis out gया नी, out गया. अभी मैं ना. दो सरिया. මේ කැලේ වැඩි මිනිස් වාසයක් නැති නිසා මේ වනසත්තු හැම ගොඩක්ම වැඩි. වනසත්තු අර ගමට එන නිසා මෙතනින් මේ පැත්තේ තියෙන ගම ඉතින් මෙතනින් ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන මේ දලක් ගහලා තියෙනවා පේනවද? ඒ දල ගහලා තියෙන්නේ ගෝන්නු වල්ලූරු හැම එහා පැත්තට යනවා කියලා. සර්පෙක් ඉන්නවා. මොකෙද්ද? සර්පෙක් ඉන්නවා. අතන සර්පෙක් ඉන්න. හා මාත් දැක්කා. මම අතන අස්සේ සර්පෙක් ඉන්න. ගැරන්ටියක්ද? බලන්න දායි. බලන්න දායි. මේ හරිනම් ටිකක් අඳුරුයි. ටිකක් නෙවෙයි හොඳටම අඳුරුයි. ගුප්තයි. හරිම ගුප්තයි අතරම. අතරම කිසිම සද්දවත් දැන් නැහැ. මෙතන තියෙන්නේ වතුර වල සද්ද විතරයි. ඒ වගේ වටේ පිටේ රැහැයෝ කෑ ගහනවා. හොඳටම ඉරක් බහගෙන ඇවිල්ලා තියෙන්නේ. මන්න සාමාන්‍යයෙන් ගල් ටික පොඩ්ඩක් විතර අඩු වුණා. මන් කියන දොරක ආයෙත් මෙතෙන්ට ආව ගන්න පුළුවන් පිටත් උල්ලන්න ගලක්. මම තල්ලු කරන්නද මාසේ?
අපි දැන් ට්‍රේල් එකෙන් බායක් විතර ඇවිල්ලා තියෙන්නේ. මහන්සි කියන එක උපරිම වශයෙන් තියනවා දැන් නම්. ගල්නේ අර සාමාන්‍ය පැන්න වගේ නෙමෙයි. කකුල තියන්න ඕන විදිය වෙනස් එකත් එක්ක නගින්න කරන්න අමාරුයි. ඒ වගේමයි මෙතන තියෙනවා පුස් වැලක්. සෑහෙන පරණයි දිර්ලා ගිහිල්ලා තියෙන්නේ. අර මේ වගේ ඒවා තමයි අර දොළදියක් ආවම පස්සේ මේවයි වැදිලා පල්ලෙහාට යනවා මේවා. ඒවා තමයි අපිට අර ඉස්සෙල්ලා පල්ලෙහාදී හම්බ වුනේ. ආ ටාසන් ෆිල්ම් එක බලලා තියෙනවනේ. ටාසන්ගේ අර එල්ලිලා යන්නේ. ආන් ඒ වගේ ඒවා. එල්ලිලා යන්න පුළුවන් මේක නගින්න පුළුවන්. ඒ අපිට දැන් විතර නැග ඉන්න බෑ. මේ තව රෑ වෙනවා. දැනටම වෙලාව 3:50යි. යන්න ඕනේ. යන්න පොඩ්ඩක් එළියක් වැටුණා. කැලෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙර කැලේ හරියක් නෙවෙයි. අර මොනවාද පොඩි ශාක ඒක තමයි තියෙන්නේ. මේ වතුරෙන් මාරම සීතලයි. මේ බොන්න පුළුවන්. සීතලයි සහ දැන් අපි මෙච්චර මේ නැගලා ඉන්නේ. හිමාස වගේ එක්ස්පීරියන්ස් එක කියන කකුලට වැටිච්ච. හරියටම දැන් මාත් අට කකුල. හරියටම නෑ තාම කියන. වගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ සමීපය යන පත්තයිච්ච අමාරුයි. කකුල් දෙක වතුර වටනකොට කොහොමද වාට? සමීපයි ලේන්නේ බඩු. පළවෙනි එක කරන හරි. මගේ අතේ ලේ තියෙනවා හරි. කො? එතන අනී පොත ගන්න. ඊට නෑ. කොහෙන් හරි ලේ ඇති. ලේ ගලනවා තේසා ගන්න එපා කොහෙන් ගලනවද කියලා. සිදින් හරි මෙන්න මෙතන. නිලා අම්ම. හු. යමු නේද? වැටිච්ච ගැටිල ටික කිව්වොත් ඔයාලම කල්සම වෙන්නන්න. කල්සමත් ඉවරයි. අකල් දෙකම ඉවරයි. මඩයි මකුණු ගලුයි. මේ හරි තියෙන්නේම කලාව. දෙපැත්තෙත් තියෙන. මේ හරිය සමහර ලාට ඌරෝ හැම දුවනවා. අර පැත්තෙන් වගේ අපිට දැන් පොඩවර කලින් සද්දයක් ආවා. ඌරෙක් දුව කියලා. ලස්සන මේ හරිය මේ මට මුකුත් පෙන්වන්න බෑ මොකද ගල් වල යන ගමන් මේ අර අඩිය තියනකොට අඩියක් ගන්නවා කියන්නේ අයිකලේම මරණයක් ජීවිතයත් අතර ගේමක් දිගට තමයි මේක නගින්නේ මේ හෙට තමයි වටේ තියෙන ගස් කියලා පෙන්වන්නේ දෙයක් නෑ මේ අමුත් අර මට කැමරා එක දිහා මට බලන්න වෙලාවක් නෑ මොකද හැමදේම ගල් තියෙන නිසා කොහෙන් ඉස්සර එයිද කියලා හිතා ගන්න බෑ. එහෙම බලන්න කියලා තමයි මේකත් වරුනේ. සුන්දරම දේ කියන්නේ මේ අර වතුර පාරයි ඊට පස්සේ වෙලා අහල පහල කුරුල්ලෝ කෑ ගහන් දිගයි මේ කැහැයිදෝ කෑ ගහනවා. ඒක නම් වෙනම ලෙවල් එකක්. අතරම මරු අමාරුයි. නමුත් අර මේ වටේ පිටේ සවුන්ඩ් එකත් එක්ක මානසික දැනෙන තෘප්තිය ගැන වචනෙන් කියලා විස්තර කරන්න අමාරුයි. අමාරුයි ඇඟට අමාරුයි ඒත් මනස සතුටුයි. අර මේ දැනන ඔක්සිජන් විශේෂයෙන් කියන්න ඕනේ. මොකද මේ තනිකර වනාන්තර ඕගොල්ලෝට මතක ඇති කන්නැලිය වුණත් ගියානේ. කන්නැලිය පොඩ්ඩක් ඉන්නවම හරි මේ කන්නැලියෙත් ලස්සන ජෛව විවිධත්වයක් තියෙනවානේ. ඒකෙත් ඔක්සිජන් මට්ටම ඉහළ මගේක තියෙනවනේ. ඒ වගේම තමයි මෙතන. හිනිදුම් කන්දෙත් මේ ගලා යන වතුර ටිකත් මාරම සීතලයි. ඒ වගේම මාරම පිරිසුදුයි. පට්ටම් පිරිසුදුයි. එතකොට සිසිලස ඒකත් ඒ විදිහෙන් තමයි ලොකුවට දාඩියක් දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර වෙන හයිට් එකක් වගේ නැග්ගන දාඩිය බේරනවා මේ වගේ ගල් ගොඩක. නමුත් අර ඇඟට දැනෙන සිසිලසත් එක්ක ලොකුවට අපිට වෙහෙස දැනෙනවා අඩුයි. අද මහන්සි නැත්තේ නැහැ. බොරු කියන්නේ නැහැ. මහන්සි. ඉතින් අර
බ්‍රීත් එක වුණත් පිරිසිදුව මං හිතන්නේ වෙන කොහෙන්වත් මේ තරම් පිරිසිදුව හුස්මක් ගන්න පුළුවන් තැනක් තියෙනවා කියලා මේ ලංකාවේ. අඩේ මම විතරයි තනියම යන්නේ දැන්. අනික කට්ටිය ගිහිල්ලා. මට කලින්. අනික කට්ටිය කියන්නේ මල්ලි හිමාසයි. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ ඔයාලා කොහෙද? මෙතනින් කොහොමද යන්නේ? අස්සෙන් එන්න බෑ බෑ උඩ වදිනවා. කටුනේ. බූට් දෙක තියෙන නිසා වාසි බා. ආතල්නේ හිනු කොන්දර යනවා මෙතනින්ද? යා මෙතනින් ඉවරයි. පස් පෙන්නනවා. ගල් ඔය තියෙන බා ගල් පෙන්නනවා. මේ ගල් ඉස්සරහ ගල්. ඉක්මනට කුඩලිලා ආවොත් මේ තියෙන අපිට හම්බෙන්නේ දැන් කබුක් ගල්. ඔය ගල් අනේ කිරිමැටි වගේ ගල්. ඕවා පාඩිය තිබ්බ ගමන් ටක් ගාලා පෙළිලා යනවා. මේ මාස නැගලි වෙලා. ඒක තමයි කිව්වර ලිස්සල ගියා මිනිහා. බැලේ ලිස්සල වෙඩිච්ච නිසා කිව්වා. අඩිය තියන බලාගෙන අඩිය තියන්න ගියා. ඔයාලට කියන්න බැරුණානේ මේ අපි ඉස්සෙල්ලා අර ගල් ගොඩේම ඇවිල්ලා 12 පාර තියෙනවනේ 12 පාර කොටස් දෙකකට තමයි ඇවින්නේ මේ අනිත් 12 පාර මේ කියන්නේ හිඳුන් කන්දට අනිත් එක ඉන්නේ අනිත් කියන්නේ අනිත් පොඩි දොල එන්නේ එතන ඉවරයි පොඩි දොල එතනින් ඉවරුණා ගස්මාව අල්ල ගන්නවා යන්න දෙන්නේ නැහැ කියලා. මේ තියෙනවා. ආඩ පුංචි සිරිපාද බ්ලොක් එකම මීට කලින් බ්ලොක් එකයි ඔළුවේද? හරි හරි සමාව වෙන්නේ. ඔළුවේදී. සාමාන්‍යයෙන් අර දෙවිවල වගේ තමයි. හරිම හයියයි. පුංචි සිරිපාද බ්ලොක් එකෙත් අර කැලේ යනකොට වෙලා ගලවන්න පා. ඒක දේවදත්තද? එහෙන් දේවදත්ත විල්ල. ඔය පොල්ල ආගේ පොල්ල බලන්නේ ආයෙ විතර. පොල්ල බලේ ගනේද? මම මේක ගන්නවද? මෙතනින් ගනින්කෝ. මාව විශ්වාස කළ මේ කැමරා එක චුට්ටක් අල්ල ගන්න පුළුවන්ද ඔයාට? අර දෙන්න දෙන්න.
දැන් මෙතන නම් යනවා මචං ඌට් එක විතර. මේක නෑ. පිස්සුනද? ලී ගමනේ වැඩිද? හොඳට තමයි එන්න. මේ ඒක දිර්ලනේ තියෙන්නේ. ඒ වැටේ යෑවක. ඒ තියෙන්නේ. දිරපු වැල්. අන්න ජානවතු වුණා. උඹට කෑගහුවද? උඹද කෑගහුවේ? පාරක් අතර වඳුරෙක් කියලා රවුඩ් හරිද? ඒක කරන්න බෑ ඔබට. තාම පරිණාමය වෙච්ච නැති එකෙක් මම මේ එකම වෙල තියෙන්නේ. හරිම කෙනා තමයි මම හයික් එකට තෝරගෙන තියනද. අම්මයි. ෆිල්ම් එකක් ෂූට් කරන්න මරු ලොකේෂන් එකක. බාහුබලි කන්දනක් වගේ අම්මා. මේ ගොඩ පරනේ. නෑ ගොඩ පරනේ මේ. මොන හරි. ලෙමන්ද? අරන් යම උඩට ගිහලා ජූස් එකක් බොන්න. පුස්ගිඩි. මේ කතුරෙක් කරනවා වගේ ඇති. මෙයාලගේ අර පිටිපස්සේ තියෙන දැල්ලෙන් ඇල්ලුවම පස්සේ බුදු සරණයි. ඒ නිසා ඔයා යන්නනි. නෑනේ හරිය. එයාට කොහෙවත් නැති අත්දැකීමක් මෙතනින් ගන්න පුළුවන්. තේරෙනවද? ඔන්චිලි වදින්න පුළුවන්. ස්වභාව දහමේ අපූර්ව නිර්මාණ. දඩම් බඩම් ගන්නවා. ඒ මටත් පදින්න ඕන. එහාපන්කො මටත් පදින්න ඕන. අර පල්ලෙහා දැක්ක වතුර කඳ වගේද මෙතන යන වතුර ටික. නිසල්මන්න කෙමෙන් තමයි ගලන් යන්නේ මෙතන. ඒ මගේ මේ දෙක දෙපැත්තෙන් අදී කියලා මට හිතෙනවා. නෑ වදින්නේ. ඉතිලි මල්ලේයා. සින්දි ගන්න බෑනේ. වෙල්ල දිගර නෙල්ලි කෙලේ යා. අපා සින්දි ගන්න බෑ. එයි. දැක්කද කලියට ගබ්‍රේක්. ළමා මානසිකත්වය. මේ වලට තේම පාසි තියෙනවා මෙතන. මට මෙතන පේනවද? හරි ලස්සන පාසි జాතිය. හරිම ලස්සනයි මෙතන. අර උඩට ඇවිල්ලා ඒ ලස්සනයි. අම්මා මෙතන ලස්සන. හරිම ගුප්තයි. Wogak. අපිට මෙතනින් ඉස්සරහට
වතුර හොයාගන්න අමාරුයි. ඔයාලා පේනවා දැන් මේ හරිය වතුර නැහැ. මේ හරිය වතුර ගලාගෙන යනවා අඩුයි. ඔතන වතුර චුට්ටක් තියෙනවා එච්චරමයි. මේ ඒක නිසා අපි බෝතල් අරන් ආවේ. මේ මොකද 12ක්නේ. තොලේ වතුර සාමාන්‍යයෙන් තියෙනවානේ. ඒක නිසා අපි වතුර මෙතනින් පුරවගෙන යනවා. බෝතල් ටික නම් ගෙනාවා. අපි ඉස්සරහට වතුර පුරවගමු. වතුර කලට්ට ගන්න තු පුරන්න ඕනේ නේද? මේ බලන්න මෙතන තියෙන වතුර ටික. අරම අදිරු. අදිරු. දැන් හොදන්න යන්න බෑනේ කො. හරි කමන්න නැහැ. හා. කාටද බා? මම ගාන්ට හිමීට කලත්තන්න නැතුව ගන්නවා. අන්න හරියට ලොකු. එදින එතන වතුර පුරවනවා. මේකේ වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ කටු ගස් තියෙන ගොඩක් කටු වැල් ගොඩක් තියෙනවා. හරතන හරහට වැටලා තියෙන්නේ කටු ගහක්. එමිට රැවියෝගිනත් වෙනවා. රැවියගෙන යන නිසා ඉක්මනට අපි යමු නේද උඩහට. අපි ටෙන්ට් එක සෙටප් කරනම කතා කරමු ඊටු ටික. කැම්පින් ඇවිල්ලි වෙලා ඉන්න කර ලේසි කියලා හිතන්න එපා. මේ වගේ තම්බල මොකද කලින් කවුටු ඇවිල්ලත් නැහනේ. කූඩැල්ලොන්ට රජ මගුල්ලගේ බූට් එක ගැලුවා. පොඩ්ඩක් පෙන්නන්න. එන්න. තේරෙනවනේ. කොහොමද තියන්නේ? කූඩැල්ල. අන්න බාහුබලි. මොන බාහුබලි. බූට් එක අස්සෙන් ගිහිලි වෙලා කාලා තියෙන. 5 දිනක් විතර ඉන්න එක පොදියට. තවත් ගොඩ වෙනවා. අතන අපි මේක ගන්න හදන්නේ. බෝම් ෆයර් එක. අතන අපි ටෙන්ට් එක සෙටප් කරගන්නවා. ඔක්කොම කලින් මගේ කූඩැල්ල ටික අයින් කරගන්නවා. කූඩැල්ල ටික නම් අයින් කරා. ලේ නම් බීර් මසාවුන්. ලේ බීර්නවා. ඔයාලට මම ලස්සන පොඩි දෙයක් පෙන්නන්නද? අන්න තාම නාන වදිනවනේ. තාමත් මේ හරිය අර ඔයාලා කාලයක් මතකද 2020 වගේ නේ බං මේ වෛරල් වෙන්න ගත්ත වයිස් සවුන්ඩ්. ඌනේ මට පේන මේ view එක පෙන්නන්න දාන්න. ඒ බලන්නකෝ. කොහමද? කඳු පන්තියක් පේනවා. මම ඔයාලට මුලින්ම vlog එක පටන් ගන්නකොටම පෙන්නුව කන්ද අන්න තියෙනවා පාලම චූටියට තිතක් විදියට. කැමරා එකට නම් මං හිතන්නේ නැහැ පෙනෙයි කියලා. එතන ගහක් තියෙනවා. මං ඉන්නේ ගලක් උඩ. මෙතන තමයි අතන බොම් ෆයර් එක. මෙතන ටෙන්ට් එක සෙටප් කරනවා අපි. අන්න දසමහයෝධයන්ගේ පුතේ. මේ ඉන්නේ හීච්චි නන්ද මිත්‍ර. හීච්චි නන්ද මිත්‍ර. අර එවිලි වෙලා තා මොකක් කරේ කි. වද්දේගම යෝධයා. ඔය ගල්ටත් හොයාගත්ත නම් බං. රොටි හරි සම්බන්ධ තිබ්බනේ පාම් පිටියම ගෙනාවල. පාම් පිටියම ගෙනාන රොටි සම්බන්ධ තිබ්බේ. නීදුවෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙයි ඒ උදේට මම හිතනවා මේක. අද දැන් අර වැස්ස නැති නිසා මේ හරිය තියෙනවා ලස්සනට. මේ හරිය නැත්නම් සාමාන්‍ය මීදුවෙන් වැහෙනවා. අර එහා පැත්ත නම් සම්පූර්ණ මීදුවෙන් වැහිලා තියෙන්නේ. මේක කැමරා එකට පේනතර මගේ ඇස් දෙකට මාරම ලස්සනක් පේන්නේ. භාවනාවක් වගේ. වටේ පිට ඇහෙන සද්දයි. මරු සුන්දර බැලුව වගේ නෙමෙයි. ටෙන්ට් එක සෙටප් කරගන්න බැරුණා. අම්මේ අපි දර ටිකක් හොයාගෙන බොම් ෆයර් එකක් සෙට් වෙලා ඊට පස්සේ ඉවරලා ටෙන්ට් එකක් ගහලා මගේ තුවාලට බෙහෙත් චුට්ටකුත් දාගෙන අයි සෙට් වෙමු. යෝ මාසෙ පොඩ්ඩක් අපි පල්ලෙහා කියන මේ උඩ හරිය තමයි දැන් අපි ඉන්නේ. මේ උඩ හිටියට
අපි දෙන පොඩ්ඩක් තව ටිකක් උඩට යන්න පුළුවන් නිසා පොඩ්ඩක් බැලුවා. ඒ යනකොට විලා මෙතන මේ ඌරු කොට වලක් තියෙනවා. ඌරු දඟල ඉන්නවා. මේ හරිය කියන්නේ ඌරු ඉන්නවා. පල්ලූරු. සෙල්ලම් නැහැ. පල්ලූරු කියන්නේ සෙල්ලම් කරන්න උත්තර හොඳ જાතියක් නෙවෙයි. අපි දෙන කැලි කඩාගෙන යනවා ඉතින් තාම. පල්ලූරෙක් නෝබා. Buka. දැන් වෙලාව නම් හවස නෙවෙයි රෑ 7යි වෙලාව. මේ මෙතනත් තුවාල වෙලා මෙතනත් කූඩල්ලෙක් වෙලා ඉඳලා දැන් දෙක කලින් අයින් කරේ මම දැන් දැක්කේ. අපේ හිමාස මෙතන චිකන් එක ෆ්‍රයි කරගන්නවා. අපි මෙතන බත හැදෙනවා තාම. බත තියන සුපිරි එක. අද රයිස් තමයි හදන්නේ. ඕගොල්ලෝ වැඩේ ඉවර වෙලා කියන්න. වැඩේ ඉවරලා ගාන්න එලලා අපි සෙට් වෙමු. මරුවට යනවා ඈ. රයිස් එක නම් හදලා ඉවරයි. ටෙන්ට් එක අතුලට ආවා. වැස්සත් කරදරයක් නැහැ, හුලගෙනුත් කරදරයක් නැහැ අද. කූඩල්ලන් ගෙනුයි වතුරින් පොඩි ප්‍රශ්නයක් තිබ්බා අපිට. වතුර ගොඩක් කුසන් ගන්න නිසා පොඩ්ඩක් වතුර ගැටලුවක් තිබ්බා. අඬයි බත් එක හොද ගන්නයි, ඊටු වැලු ටික ඔක්කොම හොද ගත්තා. බොන්න තමයි වතුර උගුරක් තමයි ගහන්න වෙන්නේ. උදේට ආයි පල්ලෙහාට ගිහලා වතුර අරන් එන්න ඕන අපි. අද රැයට තියෙන්නේ අද රැයට තියෙනවා චිකන් ෆ්‍රයි කරලා තියෙනවා, බුල්සායි එකක් තියෙනවා, රයිස් එකක් තියෙනවා. හිමාංශ අපි මල්ලි ඉන්නවා මෙතන, මං ඉන්නවා මෙතන. අටියත් එක දැන් කන්න තමයි තියෙන්නේ. අපි කාලා බලමු. හරි කන්න. මල්ලි කන්න. තාම උණුවට තියෙනවා හැබැයි. ගාන්ට මෙදිනවා. එන බතට උණු ගහන්නේ නේද? සුපිරි. ඇත්තටම රහයි. මේකට අපිට 10න් 8ක් විතර දෙන්න පුළුවන් නේ. 10න් 8ක් විතර අපිට මේකට දෙන්න පුළුවන්. අපි මේ වතුර නැති නිසා වතුර පොඩ්ඩක් වගේ තියුවේ. පස්සිවල්ලා මේ අපිට ඇටකුණා ගහලා ඇති මේ කන්න වෙන ගන්නයි කියලා. සුපිරියටම බත්තර ටික තැම්බිලා තියෙනවා. කිසි අවුලක් නැහැ. අපි කාලා කතා කරමු. ලාවට පොඩි වෙහි පොදක් යන්න හදන්නේ. මෙච්චරලා නම් වැස්සේ නෑ. මේ අපි එළියට වෙලා බුම්පයක් ගා වඩලා හොඳ කයකුත් ගහලා ආසේ අද හොඳට පැහැදිලි තියා තරුත් පායලා තිබ්බා. අපි තරු දිහාත් බලන් ඉඳලා පොඩි ගයියක් දාලා සින්දුවක් කියලා ටෙන්ට් එක ඇතුළට ආවා. දැන් වෙලාවද? 12ට 10යි වෙලාව.
පොඩි වෙහි පොදක් යනවා වගේ තීරණ එළියෙන් ටෙන්ට් එක වහලා තියෙන්නේ. අපි මේ පැත්තෙන් ඉන්නවා අපි මලයා ඉන්නවා. අර පැත්තේ හොඳට බෙඩ් සීට් එක පුරවගෙන අපි සීතල හේමාශය ඉන්නවා. ඌට හිතලලු මට නම් දාඩියයි හැබැයි උනාට. මේ එහෙනම් අපි උදේට සෙට් වෙමු. good night